එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කර එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව වන www.srilanka.la.com වෙතින් එල්ලේ අපි ශ්‍රී ලංකා එල්ලේ හිතුවා තමයි මේලා මතක් වෙනවා ආදරෙන් බොහොම හොඳ සේවයක් කරන්නේ එල්ලේ ක්‍රීඩාව අපේ ජාතික ක්‍රීඩාවත කොහෙද කියලා කියනව නේද මං හිතන්නේ එමයයි හරි මොකක් අය දන්නේ නැහැ वेगन सनत महात्मा आराधने करना प्रथम सिद्ध पिलिगनी में कथा सिद्ध सभा आराधने करना कूपियाहत जयश्री क्रीडा समाज वर्तमान सभापति मिल्टन तुलसी महात्मा के पुत्र समीर सुधा महात्मा स्तुति संघ එතරම් සුබදසනක් සෙල්ලුනාටම ඒ වගේම අද අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කොළඹ ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඒ වගේම ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවට හිතැති අතහිත දෙන සියලුම ආරාධිතයින්ව ඊටම ගෞරවයෙන් ආදරයෙන් මේ මොහොතේ පිළිගනු ලබනවා. ඒ වගේම කිසිම විවාදයක් නැහැ. අද කතා කරපු හැමෝම නිවේදකයෝ පවසදාන් කළා. ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ ලංකාවේ පැරණිම ක්‍රීඩා සමාජ වලින් එකක්. ඉතින් ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඉතින් ඒක 1933 තමයි ආරම්භ කරලා තියෙන්නේ. මෙතන 70 දශකයේ අපි තියෙනවා පින්තූර. ඉතින් ඒ වගේ ඊළඟ 70 දශකයේ ඒ වගේම මෙතෙක්කල් මේ බාධක කම්කටොළු මැද මේ ක්‍රීඩා සමාජයේ මෙතෙක්කල් ගෙන ආපු සියලු දෙනාටම මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කර සිටිනවා. ඒ වගේම 80 දශකයේ තමයි කොළඹ ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ මේ ක්‍රීඩාංගණය ලැබුණේ. ඉතින් ඇත්තටම මේ ක්‍රීඩාංගණයේ පළමු තරඟයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ අඩක් පමණ ඇත්තටම මෙතන දැන් ඇවිල්ලා ඉන්නවා. ඒක අපේ ලෝක ගෞරවයක් මේ අවස්ථාවේදී පැමිණ සිටීම. ඇත්තටම මේ කණ්ඩායම වෙන්සස් බණ්ඩාර, ඔලිසස් ෆර්නාන්ඩෝ, අයිවන්ලා තුන්දෙනෙක්ම ඉන්නවා. අයිවන් ඩයස්, උස අයිවන් කියලා තමයි හැමෝම දන්නේ. ඒ වගේම ටෙරන්ස් අයිවන් ඩයස්, හෙන්රි රෝබන්, බූල් අයිවන් කියලා තමයි කියන්නේ කාට. ඉතින් මිල්නර් ෆර්නාන්ඩෝ, සුනිල් ප්‍රසාද්, රේන්සි කුමාර, කින්ස්ලි ඇන්තනි අතර මේ තරගයේ වැඩිම උඩපන්දුලාභියා මේ ක්‍රීඩාංගණය ආරම්භ කරපු තරගයේ ඒ වගේම නැසී ගිය එකම කණ්ඩායමේ නායක එර්නස් පෙරේරා මහතා රියන්සි ඇන්තනි මර්වින් ඇන්තනි රෙක්සි සිල්වා අපි ෂූට් රෙක්සි කියලා තමයි හැමෝම ආමන්ත්‍රණය කරන්නේ ඒ වගේම නිව්ටන් මෙන්ඩිස් ෆොලින්ටන් ඩයස් ඒ වගේම මගේ ආදරණීය පියානන් මිල්ටන් පර්සි ඒ වගේම ඇතරම මේ ප්‍රදේශයේ සියලු දෙනාම එල්ලේ ගහපු නැති කෙනෙක් නැති තරමට මේ ප්‍රදේශයේ සියලු දෙනාම එල්ලේ පීඩාවත් එක්ක බැඳිච්ච ප්‍රදේශයක්. ඉතින් 80 90 මේ වෙනකම්ම මේ ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරපු ඒ වගේම උදව් වෙච්ච සියලු දෙනාටම මේ වෙලාවේ ගෞරවය පුද කරන්න කැමතියි. ඒ වගේම අද මේ ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නේ එම ක්‍රීඩකයන්ගේ මුලපුරෝ දරුවෝ ඒ වගේම මේ ප්‍රදේශයේ සිටින ක්‍රීඩකයෝ. ඉතින් ඒක හරිම හොඳ අවස්ථාවක් මට සතුටුයි ඇත්තටම මේ පැරණි ක්‍රීඩකයන් අද පැමිණී සිටීම ගැන. ඇත්තට පැරණි නෙවෙයි අපි කියන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්. ඒ සියලු දෙනාටම මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි මේ ක්‍රීඩා සමාජයේ දිගටම ක්‍රියාත්මක කරන්නට ඉදිරියට ගෙන යන්න මම පිළිතුරු සදානම් කරලා මම ඒ වැඩ පිළිවෙල ගැන අපිට පොඩි වචනයක් කියන්න ආරාධනා කරනවා. අපේ ජයශ්‍රී සමාජයේ ලේකම්තුමා වෙන සනත් රෝහන් සිල්වා මහතාට ආරාධනා කරනවා. සුදී සුදී සදාවතුමා අතන අද දිනදී අපගේ ආරාධනාව පිළිගෙන මෙම ස්ථානයට පැමිණි සියලුම 80 දශකයේ එල්ලේ ක්‍රීඩකයන්ව සහ ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ සමග එදා සිට අද දක්වා අත්වල් බැඳගෙන ඒ කණ්ඩායම ඉදිරියට ගෙන ආපු සියලුම ආරාධිතයන්ට මෙතනට පැමිණියාට අපේ ආරාධනය පිළිගෙන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දිනේ තරඟ වැදීමට පැමිණ සිටින සියලුම එල්ලේ ක්‍රීඩා සමාජවලට අපේ ආරාධනය පිළිගෙන පැමිණීම සම්බන්ධයෙන් කොළඹ ජයශ්‍රී ක්‍රීඩා සමාජය වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිටපු සභාපති කොළඹ ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ අපේ නව නිලධාරී මණ්ඩලය පිහිටුවීමට කලින් හිටපු සභාපති දූර්ය දරු ධම්මික ප්‍රසාද් මහතා ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට නව නිලධාරී මණ්ඩලය පිහිටවා ගැනීමට එතුමාගේ සහාය ලැබුණා. ඒ සහාය මත අපි නව නිලධාරී මණ්ඩලය
2025 මාර්තු මාසයේදී නව නිලධාරීම කණ්ඩායමක් අපි පත් කරගත්තා. එතුමාගේ සහාය සහ ආශිර්වාදය අපිට ලැබුණා. එම 2025 මාර්තු මාසයේ නව නිලධාරී කණ්ඩායමක් පත් කරගෙන අලුත් දිශාවක් ගමන් කරවීමට මූලිකත්වයේ ගත් ජාතික එල්.ඒ. සූරලාල් ප්‍රසාද් මහතාට සහ අමල් රෝහිත නිසාන්ත සිල්වා ඇතුළු පැරණි ජයශ්‍රී ක්‍රීඩකයන්ට අපගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කරනවා. එවැගේම අද දිනේදී මෙම සූරතා තරඟාවලිය දක්වා තරුණ ක්‍රීඩකයන් දිරිමත් කරමින් සහ මඟ පෙන්වමින් ඔවුන් සමග ක්‍රීඩා කරමින් පැරණි ජයශ්‍රී ක්‍රීඩකයන් වන ටෙස්මන් කෝලිත, චමල් සිල්වා, දුමින්ද සිල්වා, අජන්ත සංජීව ඩයස්, දමිත් චතුරංග යන ක්‍රීඩකයන්ට අපගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. මෙම තරුණ ක්‍රීඩකයන් රැක බලා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දුන් කෝපියාවත්ත සාන්ත මරියා ක්‍රීඩා සමාජයේ සභාපති සකිත රංගන සිල්වා ඇතුළු එම නිලධාරී මණ්ඩලයටත් අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේ තරුණ ක්‍රීඩකයන්ව මේ ක්‍රීඩාවට යොමු කරවීමට ඔවුන් දරපු මේ මහඟු උත්සාහයට එමෙන්න මේ තරුණ ලාභාල ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම ඉහළ තබා ගැනීම සහ ශක්තිමත්ව තරඟ කරවීමට ඔවුන් සමග එක්ව ක්‍රීඩා කළ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන නිසාන්ත සමරනායක මහතා සහ ප්‍රියන්ත දේශාන් මහතා අපි ගෞරවයෙන් ආදරෙන් මතක් කර සිටිනවා. එතුමන්ට අපි ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ අපේ ආදරයට ගෞරවයට පත්ව සිටින නිහතමානී වමත් පිටිකරුවෙක් ප්‍රශ්න ක්‍රීඩා සමාජයේ ප්‍රභාත් ලහිරු ජොන්ටි කියලා අපි ආදරයට කියන්නේ එතුමාටත් සහ පැලියගොඩ රංගීය ක්‍රීඩා සමාජයේ ශාසක ක්‍රීඩක මහත්මයාට ඒ වගේම අපේ හදපිරි ආද ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අතීතයේ සිට අප සමග සහෝදරත්වයෙන් ක්‍රීඩා කරන සහ වර්තමානයේ අප සමග ක්‍රීඩා කරන අත්වල් බැඳගෙන අපේ සහෝදර ප්‍රදේශයේ සිටින වල්පොළ සොහොර කණ්ඩායමේ එදා ක්‍රීඩා කරා මම දන්නවා අපේ සෙල්කන් ජයරත්න, සමන් කුමාර. එතකොට ඒ හා සමානව අපිට සහයෝගයක් ලබා දෙනවා ජනිත්, සමෝත්, පුස්පිකා ඒ වගේ ක්‍රීඩකයෝ අපිත් සමග එකතු වෙලා මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න දුරගන්නන් දෙන සහයෝගයට අපි හදපුර ස්තුතිය ජයශ්‍රී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී එමෙන්න අපේ එකම ග්‍රාම සේවා වසමක් තුළ අපත් සමග සුමදත්වයෙන් කටයුතු කරන පේරලම්බ සාන්ත අන්තෝනි කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් ඒ තරුණ ක්‍රීඩකයන්ටත් අපගේ හදපුර ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. එවැගේම අතීතයේ ඉඳලා අද දක්වා ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ නන්නායරේ උදා කරපු සියලුම දේශපාලන පක්ෂවල සමාජිකයන්ට සහ වර්තමාන ජාල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ සියලුම නිලධාරීන් සහ සේවක මහතුන්ට කොටට ජයශ්‍රී ක්‍රීඩා සමාජයේ අපගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. එවැගේම අද දිනේදී මෙම හර්තාවේ 80 දශකයේ අපේ මේ පැරණි ක්‍රීඩකයන් උපහාර දක්වන්න දායකත්වය ලබා දුන්න ඒ අනුග්‍රාහක මහත්වරුන් අපිට අද දිනේදී මුදල් ත්‍යාගයේ පළවෙනි ස්ථානය සඳහා සුසිල් ප්‍රසාද් මහතා අපිට දායකත්වය ලබා දුන්නා. දෙවන ස්ථානය සඳහා ලොයිඩ් පෙරේරා මහතා අපිට දායකත්වය ලබා දුන්නා. එතකොට අද දිනේදී මේ අපේ 80 දශකයේ ක්‍රීඩකයන් උපහාර කරන් අපේ පදක්කම් ලබා ගැනීමේ එම අනුග්‍රහය කලුණු නිර්මාණ මහතා විසින් ඉස්තු කර දුන්නා. එතුමාට ගොඩක් ස්තුතියි. තරංගාවලියේ පන්දු ලබා ගැනීම සඳහා අජන්ත සංජීව ඩයස් අපේ හිටපු නායක එතුමා තමයි අද දිනේදී මෙම පන්දු ලබා අපේ තරංගාවලිය සඳහා සියලුම පන්දු ලබා ගැනීමට අනුග්‍රහයක ලබා දුන්නේ. අජන්ත සංජීව ඩයස් මහතාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සෝරතා කුසලානිය සඳහා අපේ 80 දශකයේ ක්‍රීඩා කරපු තරුණතම ක්‍රීඩකයෙක් අද එතුමා අසාධ්‍ය තත්ත්වයේ සිටින්නේ ජූසප් ප්‍රනාන්දු මහතා. එතුමා තමයි සූරතා කුසලානය ලබා දුන්නේ. එතුමාගේ පවුලේ සමාජිකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා එම අනුග්‍රහකත්වය ලබා දුන්නට. ඒ වගේම සූරතම ක්‍රීඩකයා අද තරංගාවලියේ සූරතම ක්‍රීඩකයා සඳහා සාගර අනුග්‍රහය සාගර පෙරේරා පොඩිගොන්දරේ සිටින අපේ සාගර පෙරේරා මහත්මයා ලබා දුන්නා. එතුමාවත් අපි ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම වැඩි ලකුණු ලබන ක්‍රීඩකයා මුදල් ත්‍යාගය අනුර සෙල්වා මහතා ලබා දී තිබෙනවා. වැඩි උපකරණ සඳහා මුදල් ත්‍යාගය නිමන්ත හෙට්ටිආරච්චි මහත්මයා ලබා දී තිබෙනවා. ඒ වගේම අද දිනදී මෙම ලයිව් ටීවී සඳහා මුදල් ත්‍යාගය අගස්තු සිල්වා මහත්මයා ලබා දී තිබෙනවා.
ඊට අමතරව අප අද දිනේදී අනිකුත් සියලුම වියදම් සඳහා අනුග්‍රහක අපිට ඒ කටයුතු පහසු කර ගැනීම සඳහා සමන්ත ඇන්තනි මහතා, නිලොක් මහතා, ඒ වගේම අද දිනේදී මෙම DJ මියුසික් සඳහා සුජීව සිල්වා මහතා යන අනුග්‍රහක මහතුන් අපිට ලබා දුන්න සහයෝගයට අද දිනේදී අපි ජයශ්‍රී ක්‍රීඩා සමාජයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විනිසුරුවන් සම්බන්ධීකරණය වෙනුවෙන් නිමල් ඩයස් මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දිනේදී අපිට මේව ආරාධනා පත්‍ර සඳහා අනුග්‍රහයක ලබා දුන් ප්‍රසන්ත ප්‍රනන්දු මහත්මයාට ඒ වගේම ක්‍රීඩාංගණය පිළිසකර කිරීමේදී අපිට කවදාවත් සහයෝගය ලබා දෙන ඉන්දික මොනසිංහ අපි යාටත් කියන්නේ සාගර කියලා ඒ ඉන්දික මොනසිංහ මහත්මයාට ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම අද දිනේදී මේ හත් සහ පුතු ලබා දුන් පුබුදේ සුබසාධක සමිතියට එම් සැලසුම් විදියට මේ වර්ෂය තුලදී ප්‍රධාන සූරතා තරංගාවලියන් ජයශ්‍රී සංවිධායකත්වයෙන් පවත්වනවා. ඒ අතර මදුසන්ඩාය සුපන්දීන සමරුම් තරංගාවලිය අගෝස්තු මාසයේ, මිල්ටන් පර්සිසිල්වා අනුස්මරණ සූරතා තරංගාවලිය ඔක්තෝබර් මාසයේ, රොනක්ස් පෙරේරා අනුස්මරණ සූරතාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අපේ ජයශ්‍රී ක්‍රීඩා සමිතිය සූදානම් වී සිටිනවා. නාටකයේ ආරම්භයේ පිළිගැන මෙම ස්ථානයේ පැමිණි සියලු ආරාධිත අනුස්ථාන පිළිගන්න වයිඩි ජෝසප් නීල් ප්‍රතිස්ථාන අපගේ නාගර 80 දශකයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙම ස්ථානයේ පැමිණි නීල් ප්‍රතිස්ථාන මෙම ස්ථානයේ නික්ම ගොස් තිබෙනවා. समन कुमार जयसिंह सह निर्देशन स्थाने निक्म गोस्त दिनवा इसमें तमगे ज्येष्ठ उपहार तुदीले तरगमालावे कोटियवत्त जयश्री क्रीडा समाज नव निरादित कट्टले पिरिनमी मतमाई दन सिदुकोरुनु लबन्ने कंडा मटक सहभागी तरगमालावे सूरतम कंडा मट मुदनी रुपया 20000 अनुसूरेंत रुपया 10000 सह वडिग पंदे वडिगकुनु कोरकेन गोस सदगे नव निदान नुब काटद हिमी निलुम्बले किला नुब काटद हिमी कोटियवत्त जनमय 80 दशकीय दृश्य तनिनि कीलके नदी कोटियवत्त जलसे नवकेंद्र विनादु कत्तले गुण एकीजे पतीनवा विहुलगे नगद तिपेन्न उंगलगे हडद तिपेन्न हलाई आदरे नदी सुजुत कोमक नदी मिते कत्तले अंक देवा किला कोटियवत्त जयश्री कन्नामी संतहक रुपन माइतले इवेने पुलिसे कत्तद कोटियवत्त जयश्री යන්න දෙන්න එපා. රුලඟ පිපෙන්න විලේ හොඳට හැදට රුලට පිපෙන්න නමුත් ආදරයක් නැති එල්ලේ ක්‍රීඩාවට ලැබියාවක් නැති නායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩකයන්ට අපි බොහොමින් ස්තුතිවන්ත වෙනවා. ප්‍රථමයෙන් රාජ්‍ය ඩයිස් සභාවේ නෙල්ල ක්‍රීඩා ශ්‍රේෂ්ඨ නිහතමානී දමන්ත්‍යා නිර්ප්‍රතිස්යන්ට මම මඩලේ පළඳිනු ලබනවා. ඒ වගේම ගෑන්ඩිසන් අන්තරිවින ඔහුගේ සොහොයුරා Pandu Bagandusan Fonseca bina nuhuge suhura pandu labagan nama madile Jayශ්‍රී ක්‍රීඩකයන්ට උපහාර දැක්වීම කොටියවත්ත ජයශ්‍රී නවක ක්‍රීඩකයන් අතරින් සිදු කරන්නේ. අර එදා කොටියවත්ත ජයශ්‍රී නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ පුත්‍ර රත්නයන්ලා තමයි අද කොටියවත්ත ජයශ්‍රී වැඩි හරියක් නියෝජනය කරන්නේ. Saudi Banakam Laguna Subha Sanskanda Bhagavatina Pagi Ramana Jayst African Sunil Anthony Dr. Jayshri Nababulu Jayst Anthony Yamagana Elikida Sestri Rakinna Bari Pandu Tamanga Surata Ganta Krida Gantama Purun Anthony Kodra Dr. Jayshri Kannayame Susil Prasad Tungira Kridika Ada Kodra Dr. Jayshri Nyojanikala Yamagana Ivan Dice Kingsley Anthony उन समय जयश्री एकम न्यूटन सिल्वा जाल पूर्वले सीट मेहनस्पुरನ ಸಂಘ ಬಂದಗಿನ
වසර 16ක් මේ ක්‍රීඩාපීඨය තුළ එල්ල ක්‍රීඩාවේ නියුද සිල්වා එවැගේම එක්සෙල් විසන් ලයිවන්ඩර්ස් මේ මගේ මතකෙට එන්නේ විශ්වල්ලා නිවැරදිව කටයුතු කරපු ආකාරය පිළිබඳව එවැගේම පටරස් ලයිවන්ඩර්ස් ඇත්තවක අපිට මොකද සීමා කරගන්නවා දැන් දෙකෙනෙකුට ගැටෙනවා මෙන්න සීමාව සල් කොට ගන්නවා සතික ලැබෙනවා පන්දුව එල්ල කරනවා පන්දු පහරක් ක්‍රීඩාපටු දිශාව වෙනස් කරමින් ඔහුගේ සහෝදර ක්‍රීඩකයා සමෝත් එල්ල කරන පන්දු පහර තමයි ඉවත් කරේ පන්දු ඉල්ලුවේ හරස් කලාපයට මොනක් කලාපයට එල්ල කරනවා පන්දු පහරක් පක්ෂිපත් මෙන්න ලැබෙනවා සතිකට පන්දුව එල්ල කරනවා හොඳ ස්ථානගත කිරීමක් කරන්නේ දාමකයා දෙන්නත් යන්න ඕන මැදපොළට එනවා පන්දු එකවර රැකිනවා ලැබෙනවා කඩේ මතරට දමාගසනවා තුනක් ලබාගෙන තිබෙනවා දවින් සංඛ්‍යාව වගේ දේශ ක්‍රීඩකයන් සිටිනවා මේ ස්ථානයේ අප බෙහෙවින්ම සන්තෝෂ වෙනවා මේ අපත් සමග තාමත් රැඳී සිටීම පිළිබඳව මේ ලකුණු 10 දෙකක් සම්ප්‍රදාන හැකියාවල වෙන හරව පද ඥානව පන්දුව එහෙලින් මානව උදේනේ සෑමේම පද රකින්න කීරිය දෙල්ල කුසා දාන්න රකින්නද හැකියාවක් ලැබෙන්නේ පන්දුව මිහිකද සිබද වෙන්න පන්දුව ලැබෙනවා හරවන අපිට ගහල් පන්දුව පාරි පරිවර්තන කරන කලින් සෝන්නේ දාර පද දෙතිනවා යඩවාඩි 110ට කවුරු කිව්වද දකින්න වෙන්න හරවන පන්දුවක දෙන්න පන්දුවක දාන්න පන්දුව රකින්න හැකියාවක් තිබෙන කෙනෙක් මේ වෙනකොට මේ අවස්ථාවේදී ආර්ථිකවටයක නිමාව දක්වනවා. මොකද ආයතනයේ මේ හරවන පන්දුවේ ශාකාර්පිත මෙන්න හරවන පන්දුව යනවා යලින් කීරා පිටින් මෙතටද කීරා පිටින් මෙතට යයිද යන්නේ නැහැ කීරා පිටේ මගසරස් වටාර කීමා දකින්න මෙන්න මනෝසංක හරවන යනවා යලින් රකින්න හැකියාවක් ලැබෙන්නේ පන්දුව රකින්නවා පොදු පන්දුව රකින්නවා අර පසුපෙළ පස්සේ රාපදේශර මනෝසංක එකම අඩකරණය තුසිතගෙන පස්සෙන් ගහන්න පුළුවන් අපේ ප්‍රතිකාරය තමයි මාළිකාවද දැන් අනකොට ඒ වගේ අපිට අර දෙන්න කියලා දත්තක හතරකන වෙන අධිකාරියක් මම හිතන්නේ වසර 46ක් කියලා අත්දැකීමක් තියෙනවා තාමත් මේ වසර 46 තුළ ක්‍රීඩා කරන කියලා ඒ ක්‍රීඩකයාගේ වසර 46ක් කියලා ආරම්භ ඒ 46 පුරාටම යවන ක්‍රීඩකින් මහතාබියෝගයක් කියලා කියනවා දකින ක්‍රීඩකයා ජනදී පාර්ශ්වයේ කාගේ පිටුමේ ලකුණු ගේනකොට පන්දු දෙකක් තිබුණා දකිනකොට ජනදී පාර්ශ්වයේ කාගේ ලකුණු ගේන්නේ අනිකාරගේ නර්තනය තේරෙන්නේ සාන්තාන්තේ නිසා මයිදානේ දෙස්කලත් රස්මි කණ්ඩායම් දෙක තුන්දරම් මෙල්ලේ සංවිධායක මණ්ඩලය උදාහරණ කමිටුවේ මැදේනවා ඒතර මේ කරගේ අන්තනියම පරිහාරප තුරුම සදා ඒකන්නම් දෙක සුන්දරමත් වෙනස් කරන්නට පුළුවන්කම තිබෙනවා හරවනවා පන්දුව ක්‍රීඩා පිටියෙන් වෙනස් කළා අපිට විමඩ ගන්න පන්දුව පරිවර්තන කරද්දී ඒකත් කෙසෙ කියන හදාකාර දානවා මෙන්න හරවනවා ජනමේ පාසෝසේ කාපිමඩ ගන්න පන්දුව පරිවර්තන කරද්දී ಭಾರತೀಯ අඩි මෙන්න පන්දුව ලැබෙනවා ජල්ලක් මල් යාලම පන්දුව දීදී හේතු සමාත්‍රේ පන්දුව ලැබ කිරික කින්නවා පන්දුව මෙන්න හරවනවා පන්දුව ශාලක් මල් ඉදුවට මුතු කරනවා අර සමාත්‍ර පන්දු ප්‍රහාරයට පන්දුව වැඩි කතාත බණ්ඩාරේ පන්දුව නිසියාකාරව ලබා දෙන්න මේ ජනපද පාට ඔවුන් වලාපිරට අතුමිතරියා මෙන්න ඉහත බණ්ඩාරේ පන්දුව ලබන බාර කරන හරවනවා කන්දුව ඉහළින්ම යන උඩ පන්දුවක් පදෙන කිරිදි පිටපොලක් උච්චා ගන්න මෙන්න ජනපදගේ පන්දුව ලබනවා හරවනවා පන්දුව සමාත්‍ර පිටට ගහන පන්දුව පරිවර්තන කරන පන්දුව ඒරක නසංකබයි කෙලවන්නේ ක්‍රීඩා අපිට දසංක අපි පතම පන්දුවෙන් පතම ලකුණ දෙමු ඔබදන්ත ප්‍රහාරාත්මක ප්‍රතිකරව ලකුණක් ප්‍රතිකරව පෙරලන සාන්තාන්තෝනි කණ්ඩායමේ කෙටි පන්දු පහරක් යන්නේ එබනේ දකුණත් කලාපේ විමතිගේ පන්දුව ඇදී යන බා පන්දුව රැකගෙන බාර කරන විට ප්‍රථම කඩීමේ රැඳෙනවා තෝනි කණ්ඩායම 2024 දරන්ද තරණමාලාවල් ජය ගන්නා විට ප්‍රහාරාත්මක වමත් ප්‍රතිකරව ඔබයි ක්‍රීඩා පිටියේ එතමයි නිවෙස් දෙරංග අද ජයශ්‍රී ක්‍රීඩා පිටිය වර්ණවත් කරන අවස්ථාවක තමයි රැඳෙන්නේ පෙරලන සාන්තාන්තෝනි කණ්ඩායම මෙවකුවානුවේ ඔබේ පිට කතා කරේ නෑ අද මේ ජයශ්‍රී ක්‍රීඩා පිටිය කතා කරමු මෙන්න ආස්තයි බලත්තප ඔබ පන්දුවාර සනකලියක් කරන අවස්ථාවක ඔබ ප්‍රහාරාත්මක මුල්වලේ ප්‍රතිකරව අද කෝපියාවත් ජයශ්‍රී ක්‍රීඩා පිටිය වර්ණවත් කරමු එතමයි ගායන සංක ක්‍රියාත්මක වෙන්නට ඕන අවස්ථාවේ ඒ තුන්වන පන්දුවයි ගායන සංකගේ පන්දු බාර බඩ වලින් යන පන්දු රකින්න එකවර රකින්න දෙවන වර රකින්න
වර්ණවත් කරපු රෝමත් කෙටිකරුවා එතමයි ඉන්නේ තිරන්නේ බන්ද බහක් ගන්න පහර වෙනස් කරමින් ඉදිරියට කර බන්ද බහ රකින්නවද එකවර පන්දුව රකින්නවා වැඩි ලකුණු ලබාගත් ක්‍රීඩකයා යාගේ හිමි කරගන්නේ සෑම තරගයක් තුළදීම හොඳින් ලකුණු අතර සිටියා සූර්යා සාන්ත ප්‍රියලාල් උගම්මිට ගාමිණී කණ්ඩායමේ लाल प्रसाद जाति के लिए सुना लाल प्रसाद साथ पाटवा आराधना करना अनुसूर काव्य विद्यालय के रक्षक का कार्यक्रम ओव्यावत जयश्री असूर दशके जयश्री के उपहार दिदी में तरगमाला में अनुसूरता में हिमिकर करने जसितावत रश्मि खंडायम जातिक सूर क्या यमत्यागे लबागा नुलबनवा मुदातागे मुदली गोपिया विशिदासक्ता सूरभावे जातिक सूर लाल प्रसाद नागवाने ओव्यावत जयश्री असूर दशके जयश्री के उपहार दिदी में Sri